සාමාන්‍යයෙන් අපි න්‍යෂ්ටික යුද්ධයක් ගැන කතා කරද්දී අපේ හිතේ මැවෙන්නේ අර අහසට නැගෙන හතු හෙඩේ දැවැන්ත දුම්වලාව ගැනනේ. එමත් නැත්නම් අර මහ පොළොව සුණු විසුණු කරගෙන යන ලොකු ගිනි ජාලාවක් ගැන. ඔව්. ගොඩක් අය හිතන්නේ ලොකුම තර්ජනය තියෙන්නේ ඒ පිපිරුම ඇතුලේ කියලා. ඒකනේ. හැබැයි අපි අද කරන මේ ගැඹුරු ගවේෂණයට පදනම් වෙන නවතම විශ්ලේෂණාත්මක මූලාශ්‍රවලට අනුව ඒ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඇත්තම ඛේදවාචකයේ පටන් ගන්නේ ඒ පිපිරුමේ ශබ්දයටත් වඩා වේගයෙන් එන අතිශය බියකරු නිහඬියාවක් එක්ක. හරියටම. ඒ නිහඬියාව තමයි අත්‍තරම මාරන්තික වෙන්නේ. ඉතින් අද අපි මේ මූලාශ්‍ර හරහා විමර්ශනය කරන්නේ ලෝකයේ තියෙන සියලුම න්‍යෂ්ටිකාවි එක්කවර පුපුරා ගියොත් ඇත්තටම අපේ පෘථිවියට මොකද වෙන්නේ කියන එක ගැන. හැබැයි මේක අර නිකම්ම බෝම්බ කැඩා වැටෙන කතාවක් නෙවෙයි. නෑ, ඊට වඩා ගොඩක් සංකීර්ණයි. මේ මුහුතේ යැපෙන විදුලිය, sannivedanaya, වෛද්‍ය ජාල වගේ අර අදෘශ්‍යමාන යටිතල පහසුකම් එක ක්ෂණයකින් බිඳ වැටෙන්නේ කොහොමද? ඒ හරහා අපි කොහොමද ආයෙත් ගල් යුගයට යන්නේ කියන එක තේරුම් ගන්න එක තමයි අද අපේ ප්‍රධාන අරමුණ. මේක ඇත්තටම තාමත් තීරණාත්මක මාතෘකාවක්. මූලාශ්‍ර පැහැදිලිවම පෙන්වා දෙන විදිහට අපි අද ජීවත් වෙන්නේ අතිශයින්ම සංකීර්ණ එකිනෙකට බැඳුණු දැලක් උඩ. ඒ කියන්නේ අර අපේ කැම බීම බොන වතුර ටික වගේ දේවල්ද? ඔව්. කැම බීම බෙහෙත් මේ හැමදේම අද රඳා පවතින ඉතාම සියුම් විද්‍යුත් ස්පන්දනයන් මත. ඒ නිසා බෝම්බයකින් ගොඩනැගිල්ලක් කඩා වැටෙනවට වඩා අපේ පැවැත්මට කිලින්ම බලපාන්නේ මේ නොපෙනෙන තාක්ෂණික කුඳුනාරටිය ක්ෂණයකින් අක්‍රිය වෙලා යන එක. හරි. එහෙනම් අපි මුලින්ම මේ තර්ජනයේ තරම කොච්චරද කියලා ටිකක් ලියා ගමු. වාර්තාවලට අනුව 2026 අවුරුද්දේ අගභාගය වෙනකොට ලෝකේ සමස්ත න්‍යෂ්ටික යුද ශීර්ෂ ප්‍රමාණය 12000ත් 12300 අතර ප්‍රමාණයක් තියෙනවා නේද? ඔව්. ඉන් 9600කට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඕනෑම මොහොතක දියත් කරන්න පුළුවන් සක්‍රීය සටන් තත්ත්වයේ ප්‍රධානම බලවේග දෙක තමයි රුසියාව සහ එක්සත් ජනපදය. මට තියෙන ප්‍රශ්නේ මේකයි. අර සීතල යුද්ධ කාලයට සාපේක්ෂව බැලුවාම මේ සංඛ්‍යාව දැන් අඩුයි නේද? ඉතින් මේ තියෙන ආවේ දහස් ගණනක් එකවර පාවිච්චි කිරීමක් ගැන කතා කරන්නේ ඇයි? මුළු ලෝකෙම විනාශ කරන්න මේ ඔක්කොම ඕනේද? ඇත්තටම මේ තරම් ලොකු ප්‍රමාණයක් අවශ්‍යම නැහැ. සාපේක්ෂව කුඩා ගැටුමකින් වුණත් මුළු ලෝකයටම දරුණු බලපෑමක් කරන්න පුළුවන්. හැබැයි අපි මේ මූලාශ්‍ර හරහා සලකා බලන්නේ පවතින ධාරිතාවයම එකවර මුදා හැරියොත් මොකද වෙන්නේ කියන අන්තවාදී අවස්ථාව ගැන. ඒ කියන්නේ උපරිම විනාශය. අන්න හරි. මේ අවිවල එකටුවෙන් ජනනය වෙන ශක්තිය මෙගටන් දහස් ගණනක් වෙනවා. එක් පිපිරුමකින් සූර්යාගේ මතු පිටටත් වඩා උෂ්ණත්වයක් තත්පරයකින් දශම කිහිපයක් ඇතුළත නිර්මාණය වෙනවා. අම්මෝ. ඒ කියන්නේ පෘථිවියේ තැනින් තැන එකවර කුඩා සූර්යයන් දහස් ගණනක් බිහි වෙනවා වගේ වැඩක්. හරියටම. ඒක සිතින් මවා ගන්න තමාරු තරමේ ශක්තියක්. තා මුළු නගරම සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා යනවා. ගිනි කුණාටු ඇවිත් ජනාකීර්ණ ප්‍රදේශ ඔක්කොම ගිල ගන්නවා. මේක හිතන්නත් භයානකයි. හැබැයි අපි මුලින් කිව්වා වගේම මේ ගින්න පැත්තකින් තිබ්බොත් ඊටත් වඩා වේගයෙන් මුළු ලෝකයම අඩපණ කරන අර අදෘශ්‍යමාන මරණය ගැන මූලාශ්‍රයේ තියෙනවනේ. ඕව ඒක තමයි අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන තැන. මට ඒක හරියටම පැහැදිලි කරගන්න ඕනේ. වාර්තාව කියන විදිහට අහසේ සිදුවන පිපිරුම් නිසා පොළවේ තියෙන සියලුම විදුලි උපකරණ සහ යටිතල පහසුකම් එක තත්පරයකින් අක්‍රිය වෙනවා. අර EMP තරංග කියන්නේ මේකට නේද? ඕ විද්‍යුත් චුම්බක තරංගයමත් නැත්නම් EMP තමයි ඒ. මට තේරෙන්නේ නැත්තේ කොහොමද කිලෝමීටර් ගණනාවක් ඉහළ අහසේ බෝම්බයක් පිපිරුවාම පහළ පොළවේ තියෙන රෝහලක කරන්ට් එක නැති වෙන්නේ. මේවා කේබල් වලින් එකිනෙකට සම්බන්ධ වෙලා නැයනේ. ඔතන තමයි මේ තාක්ෂණයේ භයානකම සහ පුදුම සහගතම විද්‍යාත්මක පැතිකඩ තියෙන්නේ. මේ ක්‍රියාවලිය පිටුපස තියෙන්නේ කොම්ප්ටන් ආචරණය කියලා හඳුන්වන සංකීර්ණ භෞතික විද්‍යාත්මක සංසිද්ධියක්. කොම්ප්ටන් ආචරණයේ ඒකෙන් මොකද වෙන්නේ? මෙහෙමයි. න්‍යෂ්ටික අව්‍යයක් වායුගෝලයේ ගොඩක් ඉහළින් ඒ කියන්නේ අභ්‍යවකාශයට ආසන්න සීමාවෙදි පිපිරුවාම ඉන් අතිවිශාල ගැමා කිරණ ප්‍රමාණයක් නිකුත් වෙනවා. මේ නොපෙනෙන ගැමා කිරණ ආලෝකයේ වේගයෙන් පහළට ඇවිත් අපේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් සහ නයිට්‍රජන් පරමාණුවට ගැටෙනවා. ඒ ගැටීමෙන් පස්සේ මොකද වෙන්නේ? ඒකෙන්ද විදුලියක් නිපද වෙන්නේ? හරියටම කිව්වොත් ඒ ගැටීම නිසා අර පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන ගැළවිලා අතිශය වේගෙන් පෘථිවිය දිශාවට තල්ලු වෙනවා. ඊට පස්සේ පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයට මේ ඉලෙක්ට්‍රෝන අන්තර්ක්‍රියා කළාම මුළු වායුගෝලයම එකවර දැවැන්ත විද්‍යුත් චුම්බක ස්පන්දනයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේක භෞතික බෝම්බයකට වඩා ලොකු රේඩියෝ තරංගයක් වගේ දෙයක්ද? ඔව් වන්නේ වගේ. ඒ තරංගයේ තත්පරයකින් දහසෙන් පංගුවක් වගේ ඊටාම කෙටි කාලයක් ඇතුළත පොළවේ තියෙන හැම විදුලි රැහැනක්ම හැම ඇන්ටෙනාවක්ම සහ හැම ලෝහමය ව්‍යුහයක් කරාම ගමන් කරනවා. පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ අපේ විදුලි කණු කේබල් පද්ධතියම මේ තරංගය ඇදගන්න දැවන්ත ඇන්ටෙනාවක් විදිහට වැඩ කරනවා කියන එකද? පැහැදිලිවම. ඒක තමයි වෙන්නේ. ඒ නිසා අපේ විදුලි බල පද්ධතියට දරා ගන්න බැයිතරමේ අතිවිශාල වෝල්ටේජ් තාවයක් ක්ෂණයකින් පද්ධතියට ඇතුළු වෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එකවර පිපිරිලා යනවා. අම්මෝ. ඒ විතරක් නෙවෙයි. සාමාන්‍ය ජංගම දුරකථනයක පරිගණකයක හෝ වාහනයක තියෙන මයික්‍රොචිප් ඇතුලේ තියෙන ඊටාම සියුම් පරිපත මේ ශක්තිය දරා ගන්න බැරිව සම්පූර්ණයෙන්ම උණු වෙලා පිලිස්සලා යනවා. ඉතින් මේක අර නිකම්ම අපේ ගෙදර කරන්ට් එක යනවා වගේ වැඩක් නෙවෙයිනේ. ආයි ට්‍රිප් ස්විච් එක දැම්මම හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නැහැ කොහෙත්ම නැහැ. භෞතිකවම පරිපත විනාශ වෙනවා. ඒ කියන්නේ එක තත්පරයකින් මුළු ලෝකයේම තියෙන දත්ත මධ්‍යස්ථාන, චන්ද්‍රිකා, sannivedana කුළුණු සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.
මම මේ ගැන හිතනකොට මට දැනෙන්නේ මහා සරණකමක්. හිතලා බලන්න බෝම්බෙන් එන ගින්නෙන් කොහොම හරි බේරුණත් ලේගලනේ තුවාලයක් තියෙන කෙනෙකුට ඇම්බියුලන්ස් එකක් කතා කරන්න විදියක් නෑ නේද? ඔව් ෆෝන් වැඩ කරන්නේ නැහැනේ. ප්‍රතිකාර කරන්න රෝහලකට ගියත් එහෙ විදුලිය නැහැ. වෛද්‍ය උපකරණ කිසි දෙයක් වැඩ කරන්නේ නැහැ. ඒක මාරම භයානකයි. මේ යටිතල පහසුකම් බිනවැටීම කියන්නේ එකිනෙකට සම්බන්ධ දාම ප්‍රතික්‍රියාවක්. විදුලිය නැති වුණාම ජල පවිත්‍රාගාරවල මෝටර් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ පිරිසිදු බීමට ජලය සැපයුම එතනින්ම නතර වෙනවා. වතුර නැති වෙනවා කියන්නේ ලොකුම ප්‍රශ්නයක් නේ. අනිවාර්යයෙන්ම ඊළඟට ආහාර ගබඩාවල ශීතකරණ අක්‍රිය වෙනවා. ඒ කියන්නේ දින කිහිපයක් ඇතුළත කෑම සියල්ල නරක වෙන්න ගන්නවා. ඖෂධ ප්‍රවාහනය කරන ශීතදාම ක්‍රමයක් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මේක ඇත්තටම අපේ නූතන සමාජයේ තියෙන ලොකුම දුර්වලකම නේද පෙන්වන්නේ. අපි කොච්චර දියුණුවයි කියලා හිතාගෙන හිටියත් අපේ ඒ දියුණුවේ කුඳුනාරිටිය වෙලා තියෙන සෙපියුම් ජාලයයි sannivedanayයි මේ ඒක අදෘශ්‍යමාන තරංගයකින් කුඩුපට්ටම් වෙලා යනවා. ඒකනේ. බිලියන ගණනක් මිනිස්සුන් වල පැහැ කිහිපෙදී මිය යන්නේ අර ගින්න නිසාම විතරක් නෙවෙයි මේ ජීව ආධාරක පද්ධති සහ හදිසි සේවා යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙන නිසා කියන එක දැන් පැහැදිලි. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ පිපිරුමට පස්සේ එන මේ නිහඬියාව ඊට වඩා භයානකයි කියලා. කිසිම කෙනෙකුට තමන්ගේ ආදරණීයන්ට මොකද්ද උනේ කියලා දැනගන්න ක්‍රමයක් ඉතුරු වෙන්නේ නැහැ. ලෝකේ පුරාම රෝහල්, බැංකු, වැළඳසැල් ඔක්කොම එකම මොහොතක අඳුරු නිහඬ ගොඩනැගිලි බවට පත් වෙනවා. හරි. දැන් පොළොවේ තියෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලයි තියෙන්නේ. විදුලිය නෑ, sannivedanaya නෑ. හැමතැනම දැවැන්ත ගිනි කුණාටු ඇවිත් නගර සහ වනාන්තර පිච්චිගෙන යනවා. මීළඟට මේ මූලාශ්‍ර පෙන්වා දෙන්නේ මේ විනාශයේ සැබෑ දීර්ඝකාලීන බලපෑම ආරම්භ වන්නේ පොළවෙන් නෙවෙයි ඉහළ අහසින් කියලායි. ඔව් ඒක තමයි ඊළඟ අදියර. අතින් මේ නිශ්චිත ශීත කාලය කියන්නේ වාර්තා කරලා තියෙන දේවල් වලට පොඩ්ඩක් යොමු වෙමු. මට තියෙන ප්‍රශ්නේ මේකයි. සාමාන්‍යයෙන් කැලෑවක් ගිනි ගත්තමත් ලොකු කළුදුමක් නගිනවනි. ඒත් ඒක දවස් කීපයකින් ලොකු වැස්සකට සේදිලා යනවා. ඇයි මේ නිශ්චික ගිනි කුණාටු වලින් එන දුමට එහෙම සේදිලා යන්න බැරි? ඉතින් ওই ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මේ ඇතිවන ගින්නේ ස්වභාවය සහ වායුගෝලයේ භෞතික විද්‍යාව ඇතුලේ. මේවා නිකම්ම සාමාන්‍ය ගිනි ගැනීම නෙවෙයි. නගර, ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍ය, ඉන්ධන ගබඩා මේ සියල්ල එකවර දැවෙනකොට අතිවිශාල කළු දුමාරයක් නිර්මාණය වෙනවා. මූලාශ්‍ර වලට අනුව ඒක කළු දැලි ටන් මිලියන 100ක් පමණ වෙනවා. ටන් මිලියන 100ක්. ඒ කියන්නේ හිතාගන්න බැරි තරම් දුමක්. ඒකනේ මේ දැවැන්ත ගිනි කුණාටු වලින් Tamanගේම කාලගුණික පද්ධති නිර්මාණය කරනවා. ඒකෙන් ඇතිවන අතිශය ප්‍රබල උඩුකුරු සුළං ධාරා මගින් මේ කළු දුමාරයේ වායුගෝලයේ ඉතා ඉහළ ස්තරයක් වෙන ස්ට්‍රැටෝස්ෆියර් කලාපයට තල්ලු කරනවා. ස්ට්‍රැටෝස්ෆියර් කලාපයට ගියම මොකද තියෙන වෙනස? එතන වැස්ස ඇති වෙන්නේ නැද්ද? හරියටම හරි. අපි මේ දකින වලාකුළු, වැසි සහ කාලගුණික වෙනස්කම් ඔක්කොම සිද්ධ වෙන්නේ වායුගෝලයේ පහළම තියෙන ට්‍රොපොස්ෆියර් කියන ස්තරය. ඒ කියන්නේ අර වලාකුළු වලට වඩා ගොඩක් උඩින් මේ දුම රැඳෙනවා. ඔව්. ස්ට්‍රැටෝස්ෆියර් එකේ කාලගුණයක් නැහැ, වැස්සක් නැහැ. ඒ නිසා මේ ටොන් මිලියන ගණනක ඝන කළු දුමාරය සේදී යන්න කිසිම ක්‍රමයක් එතන හැදෙන්නේ නැහැ. නවීන දේශගුණ ආකෘතිවලට අනුව මේ දුමාරය ඊට වේගෙන් මුළු පෘථිවියම වටා පැතිරී ගිහින් හිරු එළිය පොළවට එන එක සම්පූර්ණයෙන්ම අවහිර කරනවා. අම්මෝ. ඒ කියන්නේ හිරු එළිය නැති වෙන නිසා ගෝලීය උෂ්ණත්වය එකපාරටම පහත වැටෙනවා. මේක හරියට මුළු පෘථිවියම වටා ඝනකම කළු ආවරණයක් දැම්මා වගේ වැඩක් නේද? හරියටම මේ ආවරණය නිසා පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය අයිස් යුගයකටත් වඩා දරුණු විදියට වේගෙන් පහළ බසිනවා. වර්ෂාපතන රටාවන් සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා. මේකේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ ලෝකයේ පුරා තින කෘෂිකාර්මික වගා කාලයෙන් මුළුමනින්ම විනාශ වී යන එකයි. ඒ කියන්නේ හිරු එළිය නැතිව ශාකවලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැහැ. ඉතින් වගාවන් ඔක්කොම මැරිලා යනවා. අනිවාර්යයෙන්ම කෑම හදාගන්න කිසිම විදිහක් ඉතුරු වෙන්නේ නැහැ. මෙතනදී ඇතිවෙන ලෝක සාගතය අර මුල් පිපිරුම් වලට වඩා ගොඩක් භයානකයි නේද? පිපිරුමෙන් සහ විදුලිය බිඳවැටීමෙන් කොහොම හරි යන්තම් දිවි ගලවා ගන්න බිලියන ගණනක් මිනිස්සු ඊළඟ මාස කිහිපය ඇතුළත බිඳුවට වැටෙන උෂ්ණත්වය දරා ගන්න බැරිව සහ කුසගින්නේ මිය යන්න පටන් ගන්නවා. ඔව් ඒක තමයි ඇත්ත. හැබැයි වාර්තාවල තවදුරටත් කියවෙනවා මේ කළු දුමාරය නිසා සූර්යාලෝකය වැළක්කුවත් අපිට මාරාන්තික වෙන තවත් නොපෙනෙන කිරණ විශේෂයකට පොළවට එන්න මේ තත්ත්වය ඉඩ හදනවා කියලා. මේ ඕසෝන් ස්තරයේ කඩාවැටීම කොහොමද සිද්ධ වෙන්නේ? මම හිතුවේ දුමාරය නිසා කිසිම කිරණයකට ඇතුළට එන්න බැහැ කියලා. පෙනෙන ආලෝකය අවහිර වුණාට මෙතන මීට වඩා සංකීර්ණ රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. න්‍යෂ්ටික පිපිරුමේ තියෙන අතිශය අධික උෂ්ණත්වය නිසා අවට තියෙන වාතයම පිලිස්සි නයිට්‍රජන් ඔක්සයිඩ් වගේ වායුන් විශාල වශයෙන් නිපද වෙනවා. අර වායුගෝලයේ තියෙන නයිට්‍රජන්ද මේකට දායක වෙන්නේ. ඔව් මේ වායුන් ඉහළ වායුගෝලයට ගිහින් එතන තියෙන ඕසෝන් ස්තරය රසායනිකව ඛාදනය කරලා විනාශ කරලා දානවා. එතකොට ඕසෝන් ස්තරය නැති වුණාම සූර්යාගෙන් එන අර හානිකර පාරජම්බුල ඒ කියන්නේ UV කිරණ සෘජුවම පෘථිවියට පතිත වෙන්න ගන්නව නේද? අර දුමාරය ටිකින් ටික තුනී වෙද්දී හිරු එළියට කලින් මේ මාරාන්තික කිරණ පොළවට එනවා. ඔව් සාගින්න සහ
අධික ශීතලෙන් යන්තම් බේරිලා ඉන්න ගහකොළ සතා සිව්පාවා ඉතිලි වෙලා ඉන සුළු මිනිසුන් පිරිස මේ අධික පාරජම්බුල විකිරණ වලින් දරුණු විදිහට පිළිසීමට ලක් වෙනවා. ඒකෙන් පරිසර පද්ධතිවල ඉතිරි වී ඇති අවසන් ජීවියත් විනාශ මුඛයට යනවා. මේ චිත්‍රය ඇත්තටම අපේ මනසට දරා ගන්නත් අමාරු තරම් අඳුරුයි. කෑම නැහැ, බොන්න පිරිසිදු වතුර නැහැ, අධික සීතලයි, ඒ මදිවට ඉහළින් එන මාරාන්තික විකිරණ. මීළඟට මේ වාර්තා පැහැදිලි කරන්නේ මේ විනාශ වූ ලෝකයේ ඉතිරි වෙන සුළු පිරිසකට මොකද වෙන්නේ කියන එක ගැනයි. මේ වගේ අන්තගාමී තත්වයක් යටතේ කොහොමද මානව සමාජයක් ඉතුරු වෙන්නේ? මූලාශ්‍රිතා පැහැදිලිව පෙන්වා දෙනවා එතන ඉඳන් ආරම්භ වෙන්නේ මානව සංස්කෘතියේ මුළුමනින්ම බිඳ වැටීම සහ අතිශය ප්‍රාථමික යුගයකට ඇද වැටීම කියලා. විකිරණශීලී අවශේෂ නිසා ලෝකයේ ජල මූලාශ්‍ර සහ පස්ස දිගු කාලීනව විෂ වෙනවා. ඒ විෂවීම ඉක්මනින් අයින් වෙන්නේ නැද්ද? නෑ, මේ විෂවීම දශක ගණනාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඉතිරි වෙලා තියෙන අතිශය සුළු සම්පත්. ඒ කියන්නේ විෂ නොවුණු පිරිසිදු වතුර පොදක්, බිම්හලක ඉතිරි වුණු ටින් කරපු කෑම එකක් වගේ දේවල් බෙදා ගන්න දිවි ගලවාගත් මිනිසුන් අතර අතිශය දරුණු ගැටුම් ඇති වෙනවා. සම්පත් වෙනුවෙන් කරන යුද්ධ. හරියටම නීතියක් නෑ, පොලිසියක් නෑ, ආණ්ඩුවක් නෑ, බලය තියෙන ශක්තිය තියෙන කෙනාට විතරයි. ඒ කියන්නේ අපි මේ අභ්‍යවකාශයට ගිය කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කළ අතිනවීන තාක්ෂණයෙන් යුද්ධ කරන්න පටන් ගත්තු මානවයෝ අවසානයේ ගල් යුගයේ සතුන් වගේ එක කෑම වේලක් වෙනුවෙන් ගහමරා ගන්නා තත්ත්වයටපත් වෙනවා. මේක මොනතරම් ඛේදවාචකයක්ද? අපි මෙච්චර කල් ගොඩනගපු සියලුම සංස්කෘතික සහ සදාචාරාත්මක වටිනාකම් මේ බඩගින්න සහ විකිරණ ඉස්සරහා සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා යනවා. ඒකනේ මේ වාර්තාවනින් ගෙනන ප්‍රබලතම පණිවිඩය තමයි ඒක. න්‍යෂ්ටිකාවි භාවිතය කියන්නේ සතුරෙකු පරාජය කිරීමේ උපාය මාර්ගයක් නෙමෙයි. ඒ සමස්ත මානව සමාජයම, ඒ කියන්නේ ජයග්‍රාහකයා මෙන්ම පරාජිතයාට යන දෙගොල්ලම ස්වයං විනාශයක් කරාගෙන යන ක්‍රියාවලියක්. හැබැයි අර දුරස්ත දූපතක හරි ලොකු බලපෑමක් නැති රටක හරි පොඩි පිරිසක් ඉතුරු වෙන්න පුළුවන්. අලුතෙන් සමාජයක් හදන්න බැරිද? යම් හේකින් එහෙම සුළු කණ්ඩායම් කීපයක් ඉතිරි වුණත් මේ විශ්වවුණු අඳුරු ලෝකයේ තුල නවත සමාජයක් ගොඩනැගීමට ඕන්ට දශක ගණනාවක්, සමහර විට සියවස් ගණනාවක් ගත වෙන්න පුළුවන්. මොකද පහසුවෙන් ලබා ගන්න පුළුවන් ඛනිජ, ගල් අඟුරු, තෙල් වගේ සම්පත් අපි දැනටමත් භාවිත කරලා අවසන්නේ. ඒ නිසා ආයත් ශිෂ්ටාචාරයක් බිඳුවෙන් පටන් ගන්නට අතිශය දුෂ්කර කාර්යයක් වෙනවා. ඉතින් අද අපගේ මේ විශ්ලේෂණයෙන් අපට ඉතා පැහැදිලි වුණු කාරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික යුද්ධයක් ගැන අපි හිතනකොට අපගේ බිය යොමු වෙන්නේ ඒ දැවැන්ත පිපිරුමට සහ ගිනි බෝලට විතරයිනේ. ඔව්, ගොඩාක් අය එහෙමල හිතන්නේ. අද මූලාශ්‍ර හරහා අපිට පෙනී ගියේ ඊටත් වඩා භයානක වෙන්නේ ඒ පිපිරුමත් එක්ක ක්ෂණිකව බිඳ වැටෙන අපගේ යටිතල පහසුකම් පද්ධතිය කියන එකයි. EMP තරංග වලින් එක තප්පරයකින් ලෝකයේ සියලුම තාක්ෂණය, sannivedanaya සහ වෛද්‍ය පද්ධති අක්‍රිය වීමත්, ඉන් පස්සේ කළු දුමාරින් වසී ගිහින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන දේශගුණයක් තමයි සැබෑ ඝාතකයන් වෙන්නේ. හරියටම හරි. බෝම්බේ අපව ක්ෂණිකව මරා දැම්මේ නැතත් අපේ පැවැත්ම රඳා පවතින මේ අදෘශ්‍යමාන පද්ධති ටික නැතිවීමෙන් අපි අනිවාර්ය ඊටමත් වේදනාකාරී මරණයකට මුහුණ දෙනවා. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන වැදගත්ම සත්‍යය. විනාශයේ ප්‍රධානතම අවිය පිපිරුම නොවේ. ඒන් පසු වෙන පද්ධතියමය කඩාවැටීමයි. අවසාන වශයෙන් මේ සියලු කරුණු එක්ක අපි හිතලා බලන්න ඕනේ එක් ප්‍රකෝපකාරී අදහසක් ඉදිරි කරලා මේ ගවේෂණය අවසන් කරමු. අද අපේ මුළු ආර්ථිකයම, රෝහල් පද්ධතිය, සැපයුම් ජාලය සහ දෛනික පැවැත්ම 100%ක්ම රඳා පවතින්නේ මේ සියුම් ජාලගත විද්‍යුත් පද්ධති මතයි. මූලාශ්‍රයේ සඳහන් වුණු විදිහට අද පවතින න්‍යෂ්ටික අවිසංඛ්‍යාව අර සීතල යුද්ධ කාලයට වඩා අඩු වෙන්න පුළුවන්. හැබැයි අතීතයේ හිටපු මිනිසුන්ට වඩා අපි අද තාක්ෂණය මත යැපෙන්න ගොඩාක් වැඩි. අනිවාර්යෙන්ම. එදා මිනිසුන්ට විදුලිය නැතිව, අන්තර්ජාලය නැතිව යම් තාක් දුරට ජීවත් වෙන්න හැකියාවක් තිබුණා. දේශීය ආහාර නිෂ්පාදන ක්‍රම තිබුණා. හැබැයි අද විදුලිය සහ දත්ත ගලා යාම නැවතුණු ගමන් කෑම ටික, බෙහෙත් ටික ගෙදරට එන එක නතර වෙනවා. මේ අදෘශ්‍යමාන යටිතල පහසුකම් බිඳ වැටීමේ අවදානම සහ අපේ තියෙන මේ අධික යැපීම නිසාම සමහර විට අපි අද ජීවත් වෙන්නේ සීතල යුද්ධ කාලයටත් වඩා මාරාන්තික, අතිශය සියුම් අද්දරක නේද? ඒක ඇත්තටම හිතන්න ඕනි දෙයක්. දියුණුව කියන අපි හිතාගෙන ඉන්න මේ සංකීර්ණ දැලම අපේම විනාශයේ වේගවත්ම මාර්ගය වෙලා තියෙනවා කියන එක ගැන සිතා බැලීමට මෙය කාලයයි. තවත් මෙවැනිම විමර්ශනයකින් අපි හමු වෙමු.